SL වින්කේට සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද නිවැරදිව ඉස්සා රෝදයක් සම්පූර්ණයෙන්ම ගලවලා ග්‍රීස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඉස්සා පෝකයෙන් පනලා රෝදේ එළියට අරගත්තන් පස්සේ මේ ආකාරයෙන් පහළ වෙන දෙක මේ දෙක ගලවලා අයින් කරන්න. ඊට පස්සේ තමයි තියෙන්නේ කෝන් නට් ටික ගලවන්න තියෙන්නේ. කෝන් නටුත් එක පැත්තක් ගලවුවාම ඇති දෙපැත්තම ගලවන්න ඕනේ නැහැ. එක පැත්තක් ගලවුවාන් පස්සේ ඇක්සලේ එළියට එනවා ගලවලා. මම වීඩියෝ එකේ පෙන්නන විදිහටම පහළ වෙන දෙක ඉස්සරහම රෝදෙන්න ගලවන්න තියෙන්නේ. මේ දෙක ගලවලා අයින් කරන්න. පහළ වෙන දෙක ඔතනින් ගලවලා අයින් කරාන් පස්සේ ඊට පස්සේ කෝන් නට් ටික ඔක්කොම බලලා අපිට ඔතන හොදන්න තමයි තියෙන්නේ ඉස්සරහම. වීඩියෝ එක හොඳට බලන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. කරන හැටි මම පැහැදිලිවම පෙන්නනවා. පහළ වෙන දෙක මම ගලවලා අයින් කරගත්ත පැත්තෙන් ගියාගත්තා. ඊට පස්සේ මේ 17 ඇන දෙකක් තමයි දෙපැත්තෙන් කෝන් නට් දෙක ඉහළ කරගෙන ඉන්නේ 17 ඇන දෙක. කෝන් ඇතුළක් නැත්තම් ඔන්නම 17 එහා පැත්තෙන් 17 එක යන එක නට් එක පැත්තෙන් අල්ලන 17 නට් එකේ. අල්ලලා එක පැත්තෙන් ඉඳලා කරකවන්න ඕන. කෝන් ඇතුළක් නැති කෙනෙක් තියෙන කෙනෙක් ඉන්න කෝන් ඇතුළ දාලා ඇල්ලිය හැකි. ඕන්න ඔය විදිහට මම පෙන්නන්නම් හරියටම කොහොමද කියලා. කෝන් ඇතුළක් තියෙනවා. උතන කෝන් ඇතුළක් දාගන්න පුළුවන් ඉතින්. කෝන් ඇතුළක් තියෙනවා. ඔන්න කෝන් ඇතුළ උතන අස්සර දාලා 17 පැත්ත බුරුල් වෙන පැත්තක් තියෙන. ඒ පැත්තට ගැලවුවොත් හරියි. ඉස්සරහට තමයි බුරුල් වෙන්නේ. කෝන් ඇතුළක් නැති කෙනෙක්ට ඔන්න වගේ මම යතුරක් නැති කෙනෙක්ට ඔන්නම 17 යතුර දාලා එක පැත්තෙන් අල්ලගෙන අනිත් පැත්තෙන් 17 යතුර දාලා ගලවන්න තියෙන්නේ. ඒතර දෙපැත්ත එක පැත්තක් ගැලවෙනවා අනිවාර්යෙන්. ඔන්නම කරකවලා එක පැත්තක් ඒතර කොහොමද ගැලවෙනවා. ඕකේ දෙපැත්තම ගලවන්න ඕනේ නැහැ. එක පැත්තක් ගැලවුවාම ඇති. මම අපි මිස් කරන්න යන්නේ. ඉස්සරහම මේ 17 නට් එක නට් එකක් කරකවලා ගලව ගන්න එක පැත්තකින් අල්ලගෙන මේ විදිහට 17 ඉස්සෙල්ලාම නට් එක ගලවලා අයින් කරගන්න ඕනේ. මම 17 නට් එක ගලවලා අයින් කරගත්තා. ඉතින් 17 නට් එකම අයින් කළා. ඊට පස්සේ අපිට තියෙන විතර කෝන් නට් එක ගලවන්න තියෙන්නේ. ඒකටත් අපි එහා පැත්තෙන් අතට දාලා මල්ලලා කෝන් නට් බලන්න ඒක සම්පේලක් ඒවා 14 තියෙනවා. 15 තියෙන්නත් ඉඩ තියෙනවා. 13 තියෙන්නත් ඉඩ තියෙනවා. කෝන් නට් එකට හරියට අතට දාලා කෝන් නට් එක බුරු කරගන්න. බුරු කරගත්තාම අපිට අතින් ගැලවෙ ගන්න ඕනේ කෝන් නට් එක. මම මේ හැමදාම මුලින් ඉඳලා සරලව කියලා දෙන්නේ. මොකද දන්න අයත් ඇති ගොඩක් ඒ වගේම නොදන්න අයත් ඇති ගොඩක්. නොදන්න කෙනෙක්ට ගොඩක් වටිනවානේ මේක පැහැදිලිව කියලා දුන්නාන් පස්සේ. හැමෝම දන්නෙත් නැහැනේ. දන්න අයත් ඉන්නවා ඒ වගේම නොදන්න අයත් ඉන්නවා. ඔන්නම කෝන් නට් එක ගලවගෙන තියෙන්නේ. කෝන් නට් එක ඔන්න සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරගත්තාන් පස්සේ ඇක්සලේ එහා පැත්තෙන් අපිට ඇදලා එළියට ගත්ත හැකි. අදී බෝල ටික වැටෙනවා බලාගෙන ඉතින් කාඩ්බෝඩ් එකක් හරි මොකක් හරි ලාගෙන දාගන්න. ඔන්නම ඇක්සලේ ගැලවුවා. ඉතින් ඇක්සල් එක ඒක අයින් කළා. ඊට පස්සේ වැලි කප් දෙක තියෙනවා. වැලි කප් දෙකක් ගලවලා අයින් කරගන්න. ඔය බලන්න ඇක්සල් එහෙම කැපිලා නම් ඔය ඇක්සල් මැද්ද එහෙම බලන්න ඩැමේජ් වෙච්ච තියෙනවා නම් ඒවා මාරු කරන්න පුළුවන්. ඒ ඔක්කොම අලුතෙන් ගන්න තියෙනවානේ. ඇක්සල් කැපිලා එහෙම තිබ්බොත් ඒවා අනිවාර්යෙන් අයින් කරලා අලුතෙන් දාගන්න. ඊට පස්සේ බෝල සවුත් වෙලා නම් බෝල දන්නවනේ බෝල බලන විදිහ. බෝල සවුත් වෙලා නම් බෝල දාගන්න. පළඳු වෙලා වගේ තියෙනවනම් ඩැමේජ් නම් උපුරලා නම් බෝලත් මාරු කරගන්න. ඔය පේන හබ් එක ඇතුළේ තියෙන ජරාව ඔය සම්පූර්ණයෙන්ම හබ් එක ඔක්කොම දැන් අපි හොඳට හොද ගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම හොදද්දි රෝදේ ජරාව තියෙනවා අනිවාර්යෙන් රෝදේ ජරාව නැති වෙන හොදගන්න. මොකද නැත්තම් ආයෙත් ග්‍රීස් කරද්දි වැලි එහෙම වැටෙන්න ඉඩ තියෙනවා හබ් එකට. මොන සම්පූර්ණයෙන්ම ගලවලා දැන් ඔක්කොම හොඳට සුද්ධ කරගන්න ඕනේ. මම දැන් සම්පූර්ණයෙන් සුද්ධ කරගත්ත රෝදේ. ඔය දැන් උපරිම පිටසුදු තියෙනවා. දැන් තමයි අපිට මේක ග්‍රීස් කරගෙන තියෙන්නේ. වැලි කප් එහෙම අනිවාර්යෙන් හොදද්දි අනිවාර්යෙන් හොඳට වැලි කප් වලින් දාරේ කානුවස්සේ හොඳට සුද්ධ කරලා හොදගන්න. මොකද වාස් තමයි වැලි හිටින්නේ. වැලි හිටුවොත් ආයෙත් අපි ග්‍රීස් කරලා වැඩක් නැහැ. ඒකටත් ආයෙත් පරණ වැලි ටික ගියන් පස්සේ හබ් එක කැපෙනවා. දැන් රෝදේ උන්න කාර් බිමින් තියාගෙන ඉන්න
මුලින්ම අපි කරන්න ඕනේ හබ් එකේ ඉස්සෙල්ලාම බෝල දානකම් හොඳට ග්‍රීස් පාරක් ගාගන්න ඕනේ හබ් එකේ ඇතුළට කප් එකට. ග්‍රීස් පාරක් ටිකක් දැනෙන්න ගාගන්න. ගාලා ඉල්ල තමයි පළවෙනි බෝල සෙට් එක දාන්නේ. ඉන් පස්සේ ගන්න බෝල ටික දානවා. ඕකේ ගණන් කරන්න දෙයක් නැහැ. මොකද වැඩිපුර බෝල වැටෙන්නේ නැහැ. ගානට තමයි බෝල ටික වැටෙන්නේ. ඔක ඉස්සරහ 9 යන එකක් තියෙනවා 10 යන එකක් තියෙනවා. පොඩි බෝල් එකක් එනවා ඒක 10ක් එනවා බෝල් ඉස්සරහට. ලොකු බෝල් එකක් එනවා ඒක 10 එනවා. ඒක ගණන් කරන්න දෙයක් නැහැ. බෝල ටික වැඩිපුර වැටෙන්නේ නැහැ. වැඩිපුර දාන්න බෑ ඒක බෝලයක්වත් ගාන්න බෝල් ටික විතරයි වැටෙන්නේ. දැන් සම්පූර්ණයෙන් බෝල් සෙට් එක දාගත්තාන් පස්සේ අපිට ඊන් පස්සේ අපි දෙවෙනි පාට උඩින් ආයෙ පාරක් ග්‍රීස් කෝඩ් එකක් ගහ ගන්නවා හොඳට. පළවෙනි කෝඩ් එක ගියව බෝල් ටික ඇලෙවුවා දෙවෙනි කෝඩ් එක ගියව ග්‍රීස් පාර උඩින්. එහා පැත්තත් එහෙමමයි. එහා පැත්තත් ඒ වගේම පළවෙනි කෝඩ් එක ගියව ග්‍රීස් පාර බෝල් ටික ඇලෙවුවා. දෙවෙනි කෝඩ් එක ගියව ග්‍රීස් පාර උඩින්. ඒ ග්‍රීස් ගාදී පොඩක් බය නැතුව දැනෙන්න ගහන්න. පොළව තනිකර යකඩ බෝලනේ. යකඩ බෝල යකඩ හබ් එක උඩ දාන ග්‍රීස් නැතුව දිව්වයන් පස්සේ තමයි ඔය හබ් එක ඉක්මනට කැපෙන්නේ. බෝල ටික ඉක්මනට සවුත් වෙන්නේ කෝනට් එක ඔක්කොම සවුත් වෙන ග්‍රීස් නැතුවම තමයි. සාමාන්‍ය බයිලක් අනිවාර්යෙන් සාමාන්‍ය මාස 3කට සැරයක්වත් අනිවාර්යෙන් ගලවලා ග්‍රීස් පාරක් ගහනවා නම් තමයි කාලයක් පදින්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් කෑලිකින් නිතර වගේ ඉතින් හබ් යනවා කෝනට් යනවා. කප් කැපෙනවා. ගොඩාම වල ඉඩ ඉන්නේ ගොඩම නිකම්ම පදින ඉඳලා තමයි. දෙපැත්තම ග්‍රීස් පාර ගහගත්තන් පස්සේ ඉන් පස්සේ වැලි කප් දෙක අපි ඉස්සෙල්ලාම හයි කරගන්නවා. වැලි කප් ටික ඔය විදිහට අල්ලව ගත්තා. එයා මෙතන වැලි කප් එක ඔය විදිහට අල්ලව ගත්තා. ඔය වැලි කප් පෙලක් වෙනවා කෝනට් එකනම හයි වෙලා යනවා. ඒවා පෙලක් වෙනවා වගේ ගැලවිලත් එනවා. ඉන් පස්සේ අක්ෂර කුර දැම්මා. අක්ෂර කුර දාලා ඉන් පස්සේ මේ පැත්තෙන් අපි කෝනට් එක හයි කරගන්නයි තියෙන්නේ. මේ විදිහට කෝනට් එක අරගෙන කෝනට් එක කැපිලා බලට බලන්න හොඳට. කැපිලා මොකුත් නැත්නම් කෝනට් එක නොම තද කරන්න තියෙන්නේ. කෝනට් එක තද කරද්දී නොම කෝනට් එක අල්ලගෙන එන්නේ දාලා හරිද? ඕගලන්ට පුළුවන් ඔය එහා පැත්තෙන් ඇස්ලේ කරගන්න. එතකොට කිසිම කරදරයක් නැහැ. හරිද? කිසිම කරදරයක් නැහැ. නිකම්ම කෝනට් එක හදනවා. යතුරු මුකුත් ඕනේ නැහැ. එහා පැත්තේ ඇක්සල් දාලා කරනවා. හරිද? කෝනට් එකේ තද කරලා අල්ලගන්න. තද කරලා අල්ලද්දී මේ පැත්තට කෝනට් එක ඇදලා අල්ලගන්න. නැත්නම් එහා පැත්තේ බෝල ටික එහෙට මෙහෙට පයින් ඉඳ තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් කෝනට් එක ඇදලා අල්ලගෙන ඔන්නම තද කරන්න. ඒතර හරි පහසුයි. කිසි කරදරයක් නැහැ. දැන් හොදලා කරලා එහෙම පිරිසුදු වෙන්න තියෙන හින්දා දැන් ওই වැලි මුකුත් නැහැ ඇක්සල් අනේම ටක් ගාලා හොඳට තද වෙනවා. ගලවද්දින ටිකක් අමාරුයි. මොකද හිර වෙලා තියෙන මඩ ගිහිල්ලා ජලාව ගිහිල්ලා හිර වෙලා තියෙන දැන් අර හොදලා කරලා තියෙන හින්දා දැන් නට්ටේ ඔක්කොම සැහැල්ලුවෙන් කරගෙන මොකද අර කරදරයක් නැහැ නේ කියන්නේ. හරි සැහැල්ලුවෙන් ඔක්කොම කුණු පිහිලානේ තියෙන්නේ. ඊන් පස්සේ කෝනට් එක තද කරලා 17 තැනේත් එහෙම රතින් කරකවන්න පුළුවන්. ඔය බය නැතුව කරකවන්න කිසිම මුකුත් වෙන්නේ නැහැ. ඔන්නම කරකව ගන්න. කෝනට් එක දාලා තද කරද්දිත් ඔන්නම තද කරගන්න. තද කරද්දි අතින් තද කරගන්න පුළුවන් උපරිම ඉස්සෙල්ලාම තද කරගන්න. තද කරගෙන රෝදේ බලන්න කරකවලා කොහොමද කියලා. ඒ කියන්නේ රෝදේ හිරට කරගෙනවද සැහැල්ලුවට කරගෙන. සාමාන්‍ය රෝදේ අපිට සැහැල්ලුවට තමයි කරගෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. කෝනට් තදම වෙලා පැද්දුත් එහෙම ඕගොල්ලන් අනිවාර්යෙන් හම්බෙක් කැපෙනවා. එකක් හම්බෙක් කැපෙනවා අනිත් එක කෝනට් එක කැපෙනවා. කෝනට් එක කැපිලා බේරුණොත් ඇති. කෝනට් එක හොඳ එකක් වුණොත් එimhe හබ් එක ලෝකල් නම් හබ් එක කැපෙනවා. කෝනට් එක බාලා ඉන්න කෝනට් එක කැපෙනවා. ඔන්න ඔක තමයි වෙලා තියෙන්නේ. හබ් එක කැපුණොත් කප් ගහන්න පුළුවන් එකක් නම් හොඳයි. කප් ගහන්න එක නම් හබ් එකම මාරු කරන්න වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් කෝනට් එක අද ගාදී සාමාන්‍යයෙන් ගානට අද කරගන්න වැඩි අද කරන්න එපා ඉස්සෙල්ලාම. ඔන්න ආකාරයෙන් ඔය සාමාන්‍ය ගානට අද කරලා බලන්න රෝදි කරකවලා බලන්න රෝදි සැහැල්ලුවෙන් කරගෙනවද කියලා. අපිට අතට තේරෙනවනේ රෝදි කොහොමද කරගන්නේ කියලා. රෝදි තදට කරගෙන අනිවාර්යෙන් කෝනට් එක උඩ බුරු කරගන්න. ඊට පස්සේ රෝදි කරකවලා බලන්න කොහොමද තත්ත්වය කියලා. රෝදි සැහැල්ලුවෙන් කරගෙන බය නැතුව පොක්කේ දාලා හයි කරන පොක්කේ දාලා හයි කරලත් කරකවලා බලන්න. රෝදි සැහැල්ලුවෙන් කරගෙන නැත්නම් අනිවාර්යෙන් එක පැත්තක යන බුරු කරලා කෝනට් එක පොඩ්ඩක් විතර බුරු කරලා ආයෙත් තද කරලා බලන්න රෝදි හොඳට හොල්ලා බලන්න හෙල්ලෙනවද කියලා. රෝදි හෙල්ලෙන්නේ නැත්නම් ආයෙ අනේ තද කරලා බලන්න රෝදි හෙල්ලෙනවද කියලා. හෙල්ලෙන්නේ නැත්නම් කිසිම අවුලක් නැහැ.
ඔන්න ඔය දාලා සැහැල්ලුවෙන් කරගෙන යනවා රෝදේ. පෝකේට දාලා තද කරද්දිත් අනිවාර්යෙන් හොඳට බලන්න. රෝදේ සැහැල්ලු නම් ඔන්න ඔය සැහැල්ලුවෙන් කරගෙන කිසි දෙයකට බය වෙන්න දෙන්නේ නැහැ. රෝද දාලා තද කරන්න. කෝනට් එක වෙනම වීඩියෝ එකක් ගේන්න. කෝනට් එක කොහොම හරියට බැලන්ස් කරන්න කියලා බයිසිකල් දෙද්දි මම වෙන වීඩියෝ එකක් ගේන්නම්. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.